හයි ගයිස්, අද මම ඔයාලව එක්කයි යන්න හදන්නේ විශේෂ තැනකට. ඒ මානෙල්වත්තේ පන්සල. ඒ පන්සලට ඇතුල් වෙන පාර තියෙන්නේ මෙතනින්. මෙතනින් මෙහෙම්ම දිගටම ගිහිල්ලා මෙන්න මේ ගේට් එකෙන් ඇතුල් වෙන්න පුළුවන්. මේ පන්සල තියෙන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් 10ක් වගේ දුරින් තමයි. කැලණි පන්සල පාස් කරගෙන ගියාම බොල්ලෑගල කියන ප්‍රදේශයේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඔතනින් ඇතුල් වුණාම පළවෙනියට අපිට චෛත්‍ය බෝධිය දැක ගන්න පුළුවන්. අනේ අපි එතන ගත්ත වීඩියෝ ටික නම් වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේදී අපි ගියේ ඔය බුදු පිළිම ළඟට. ඉතින් ඔයාලා මෙතෙන්ට යන්න හිතන් ඉන්නව නම් උදේ පාන්දරම හරි ටිකක් හවස් වෙලා හරි යන්න. අපි ගියේ පොඩ්ඩක් රස්නේ තියෙන වෙලාවට. ඒ වෙලාවට ඒක උඩට නගින එක නම් ටිකක් අමාරුයි. මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ මහායාන විහාරස්ථානයක ආකෘතියකට අනුව. ඉතින් ඔය පේන්න තියෙන්නේ අපි බුදු පිළිම තියෙන තැන උඩට නැක්කම එතනට පේන view එක. උඩින් ඉඳන් බැලුවම හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. මේ විහාරස්ථානය පරිත්‍යාග කරලා තියෙන්නේ හිටපු ජනපතිවරයෙක් වෙන ජේ.ආර්. ජයවර්ධන මහතා හා එලිනා ජයවර්ධන මැතිණිය. මේ විහාරස්ථානය පෝෂ්‍ය කිරීමට ආරම්භ වෙලා තියෙන්නේ බෞද්ධ ධර්මය ලෝකයට පුළුල් කිරීමයි, සමගිය, භාවනාව, සත්‍ය පිළිබඳව අවබෝධය වැඩි දියුණු කිරීමයි. ඉතින් මේ විහාරස්ථානයට ඔයාලත් ආවොත් විහාරය තුල තියෙනවා අලුත් ආකාරයේ ධර්මශාලාවක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, පුස්තකාලයක්, භික්ෂූන්ට හා විදේශ අධ්‍යාපන කාර්ය මණ්ඩලයට නැවතීමට නේවාසිකාගාරයක්ද තියෙනවා. ඉතින් මේ විහාරය පුරාණ විහාරයක් නම් නෙමෙයි. නවීන ලෝකයට සහ ආගමික සාමයට ගැලපෙන අලුත් විහාරයක්. ඉතින් මේ විහාරස්ථානයේ විහාරස්ථානයක්ම විතරක් නෙමෙයි. භාවනා මධ්‍යස්ථානය. එය තමන්ම සොයා ගන්නා නිවන් මඟ සංසුම්භාවය අත්විඳින්න හැමෝටම ආරාධනා කරන පරිසරයක්. ඔයාලා මේ පන්සලට යන්න හිතන් ඉන්නව නම් මේ දවස්වල නම් යන්න එපා. ඇයි දන්නවද එහෙම කිව්වේ? මේ දවස්වල ඒ පන්සලේ ප්‍රතිසංස්කරණය කටයුතු ටිකක් කරනවා. ඒක නිසා අපිට කිසිම තැනක ඇතුළට යන්න බැරි වුණා. ඔයාලත් එක වතාවක් හරි මේ මානෙල්වත්ත පන්සලට ගිහින් බලන්න. දිනපතා තියෙන කලාකාරී පරිසරයෙන් මිදිලා සැහැල්ලු හුස්මක් ගන්න පුළුවන් සුන්දර තැනක්. ඒකත් අත්විඳින්න ඔයාලා එතෙන්ට ගිහිල්ලම බලන්න. මේ තියෙන්නේ මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ පිළිමයක්. මම ඔයාලට කලිනුත් කිව්වා නේද මේ දවස්වල ඇවිල්ලා මේකේ සුන්දරත්වය හරියට විඳින්න බෑ කියලා. මේ තැනත් වතුරෙන් යට වෙලා තිබ්බ හින්දා අපිට එතෙන්ට යන්නත් බැරි වුණා. මේ දවස්වල මේ විහාරස්ථානයේ ජනප්‍රිය වෙලා තියෙන ෆොටෝස් එහෙම ගන්න. ඉතින් ඔයාලත් ෆොටෝ ෂූට් වලට, වෙඩින් ෂූට් වලට එහෙම ඉන්න හිතන් ඉන්නව නම් කලින් ඇවිල්ලා කතා කරගෙන රිසර්වේෂන් එකක් දාගෙනම ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඒ ෂූට් එක කරන්න. ඇත්තටම මෙතන හරිම ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩක් තියෙනවා. ඉතින් අපිත් ෆොටෝ ටිකක් ගහලා වීඩියෝස් ටිකක් කරලා එතනින් එන්න පිටත් වුණා. ඉතින් මානෙල්වත්ත පන්සල කියන්නේ හිත නිවන, නිස්කලංක, හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන ලොකේෂන් එකකින් හම්බ වෙමු. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට මං ගිහින් එන්නම්. බයි බයි.